මොකද්ද මේ ලයිට් ඇප්ස් කියලා කියන්නේ? කැමරා ඔයා ගොඩක් වෙලාට දැකලා ඇති Facebook, Instagram, TikTok වගේ ගොඩක් ඇප්ස් වල ස්ටෑන්ඩඩ් version එකට අමතරව ලයිට් version එකකුත් තියෙනවා කියලා. හැබැයි ඔය දැනගෙන හිටියද මොකද්ද මේ ලයිට් ඇප් එකක් කියන්නේ කියලා? උදාහරණයක් විදිහට අපි TikTok කියන ඇප් එක ගත්තොත් මේ TikTok එකේ ස්ටෑන්ඩඩ් version එක වගේම තමයි මේ ලයිට් version එක. ෆෝන් එකේ RAM එක වගේම CPU එකත් ගොඩක් අඩු ෆෝන් තියෙනවා. ඉතින් මේ වගේ ෆෝන් එකකට ස්ටෑන්ඩඩ් version එකක් install කරොත් එහෙම ගොඩක් වෙලාට ස්ටැක් වෙන්න බලනවා. ඉතින් මේ ප්‍රශ්නේ නිසා තමයි ගොඩක් වෙලාට සමහර ඇප් වලට ලයිට් version එකක් අඳුනලා දීලා තියෙන්නේ. අපි දැන් බලමු මේකේ තියෙන වාසි මොනවද කියලා. පළවෙනි වාසිය තමයි ස්ටෝරේජ් එක. ඔය Facebook වගේ ඇප් එකක් ස්ටෑන්ඩඩ් එක ඩවුන්ලෝඩ් කරගන්නවා නම් මෙගාබයිට් 86ක් වගේ වෙනවා. හැබැයි ඒකේ ලයිට් version එක මෙගාබයිට් 2.9. TikTok එකේ ස්ටෑන්ඩඩ් ඇප් එක මෙගාබයිට් 174ක් වුණාට මේකේ ලයිට් version එක මෙගාබයිට් 20යි. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති ඔයාලා ළඟ තියෙන low end phone එක නම් ඔයාලට ගැලපෙන්නේම ලයිට් version එක කියලා. ඒ වගේම අනිත් දේ තමයි ලයිට් version එකට ඉන්ටර්නෙට් use වෙනවත් ගොඩක් අඩුයි. අපි TikTok ඇප් එක ගැන කතා කරොත් ඔය ස්ටෑන්ඩඩ් ඇප් එකෙන් බලනවට වඩා ලයිට් ඇප් එකෙන් බලනවා නම් ඔයාගේ data කැපෙන්නේ ගොඩක් අඩුයි. හැබැයි මේකේ picture quality එක වගේම video quality එක ටිකක් අඩු වෙන්න පුළුවන්. හැබැයි මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම අනිත් දේ තමයි මේ ලයිට් version වල background processing ගොඩක් දුරට අඩුයි. ඒ නිසා මේ app වලට ඔයාගේ battery usage එකත් ගොඩක් දුරට අඩුයි. ඔයාලා ළඟ තියෙන 4GB වලට වඩා අඩු RAM එකක් තියෙන ෆෝන් එක නම් ඔයා ගොඩක් වෙලාවට දැකලා ඇති ඔයාගේ Android version එක ඉස්සරහින් Go edition කියලා තියෙනවා. මේ විදිහට ඔයාගේ Android version එක Go edition කියලා තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ලයිට් app එකකට මාරු වෙන්න. මේ වගේ වටින වීඩියෝස් දිගටම බලන්න මගේ page එක follow කරන්න.